නේද? අනිවාර්යයෙන්ම. ඔයාට ඉතින් මාව පොඩි මලක් වගේ පේනවත් දන්නේ නැහැ. කමන්නේ ඉතින් මලක් වගේ හිතා ගන්නකෝ. ඔව් සමනල්ලු එහෙම ආවොත් නම් ඉතින් කරන්න දෙයක් නැහැ හරිද? බේරගන්න බැරි වෙයිනේ. තවත් තරංකාරුවෙක් කනාමුට්ටිය පිටින් වල ආසන්නයි. අයියෝ තව දශමයක් තියානම් කනාමුට්ටිය බිඳනවා මම හිතන්නේ නේද? ඔව් මං හිතුවේ කුමාරමාම උඩ පැනපු විදියට කනාමුට්ටිය බින්දා කියලා. බින්දා තමයි කියලා තමයි හිතුවේ. හැබැයි තව දශමයක් තියානම් කනාමුට්ටිය කුඩු. නේද ඉෂානි නංගි? ඈ ගොඩක් පොඩිනේ නේද? හොයාගන්න බැරි වෙන්නේ. ඔව් අලියාගේ ඔක්කොම ලොකු වුණාට ඇහැ තමයි පොඩිම නේද? අනිත් ඔක්කොම අංගෝපාංග හෙන ලොකු. ඒකනේ අලියා කියන්නේ. ඒකනේ ඇහැ පොඩි. අපේ තාත්තා